ඕ පොඩ මේ මම බීලා වගේ පෙන්නේ නෑනේ මේ අවුරුදු මුක කියහන් උදේ ඉඳන් උඹත් එක්ක පාඩම් කරන්නේ හරි ඉතින් උදේ ඉඳන් මාත් එක්ක හිටිය කියලා මං කියන්න. අතාත්තේ අයිලන්දාරිය උදේ ගිය ගමන්නේ ඔබ මොනවද කරේ උදේ ඉඳන් ඉඳන් මම මුන් ගෙදර ඉඳන් පාඩම් කරා ඔව් නේද ඔව් මාමා අපේ දෙට ගාන හිටියේ. එහෙමද එහෙනම් කමන්නේ නෑ ඒ මම බීලා වගේ පෙන්නේ නෑනේ. පිස්සුද බං ඔබ බීලා වගේ පෙන්නේ අනික බං මම ඔබ බීවත් කියනවාද නෑනේ උදේ ඉඳන් අපේ ගෙදර හිටි කියලා වරන් යන්න අයිලන්දාරිය උදේ ගිය ගමන්නේ ඔබ මොනවද කරේ උදේ ඉඳන් ඉතින් මොන් ගෙදර හිටියේ බොන්න අහන්න. බොරු මාමේ බොරු මූ උදේ ඉඳන් අපේ ගෙදර හිටියේ නෑ මූ උදේ ඉඳන් බිබි හිටියේ මෙන්න මේකට ගහන්න මාමා එහෙමද මෙන්න වරන් ඉතින් ඔහොම කන්න බෑ ඔබට හිර වෙයිවා. පිස්සුද බං මට එමෙර වෙන්නේ කියලා කට ගන්න වෙන නිදා මේ වීපන්. මේ යකෝ ඔහොම කන්න එපා බං උඹට හිර වෙයි. උඹලා ඉතින් කාපන් කවද උඹලා කියන්නේ දෙහුව. පිස්සුද බං මට එහෙම හිර වෙන්නේ නැහැ. අන්න හිර කරගත්තනේ මෙහෙවර මං කිව්වා උඹට තුඩු ගෑ කියලා. නේ උඹට දැන් හරිද? තව ගහන්න ඕනේද? මේ අද පන්ති අන්න මොනේද බං? ඔව් බං අද විතර හැංගි බහිර ළඟයිනේ. හරි ඔන්න අද විතරක් මන්න ලබන සති නිමාඩුවක් දානවා. මේ බං පන්ති යන්න ඕනද? පන්තිනේ. ගිය සතිය ගියේ නෑනේ. ඊට කලින් සතියෙත් ගියේ නෑනේ. මේ සතියෙත් ඉඳලා ලබන සතිය මේ යමන් බං. වරින් යන්න අදත් කට් කරමු. පොඩි ගමනක් යන්නේ. මේ මාත් එක්ක හන්දිර පොඩ්ඩක් ගිහින් එන්න යමන්කෝ. ලොකු අදිසිය බව වරින් කො ගිහින් එන්න යන්න. යන්න බෑ බං. අපේ තාත්තත් ඒ පැත්තේ ඇත්තේ. අනික දෝනිත් යන්න එපා කියලා තියෙන ඒ පැත්තේ රස්සිය අඩු ගහන්න. අඩෝ මේ පොඩි හදිසියක් වරන්ක මාත් එක්ක ගමනක් ගිහින්ද. කොහෙද බං යන්න ඕනි? අඩෝ මේ කෑල්ල ගාජේ හොලා දිලකොනේ බං මට ගහනවා කියලා. නෑ හිරාවටම වරෙන් යන්න උඹට ගහන්න දෙන්නේ කොහෙම මං ඉන්නකම් වරෙන් යන්න අඩෝ මේ ඔබ දන්නනුගේ හැටි අපි දෙන්නටම ගහයි බං පිස්සුද බං මං ඉන්නකම් එහෙම ගහන්න දෙනවද වරෙන් යන්න අපි දෙන්න ගිහින් දෙමු ඔකට වරෙන්ක යන්න අම්මා බං ඌ ගහපු ඒවා තවර දෙනවා බං ඔව් බං ඌ අර පොල්ලෙන් තඩි ගාව අම්මාව මගේ කොන්දත් ඉවරයි අඩෝ මේ මගේ අත මොකක්ද වුණා බං මෙතන මොනවද බං උනේ අඩේ මොන වුණත් දන්නේ නැහැ බයි කපාරුට දෙන්න ගත්තානේ මේ ඔබ අතනේ අත තිබ්බත් අර නැන්ති කොහොද යම් හෙට අඩේ මගේ අතේ